කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මේ වීඩියෝ බලන ඔබට මම මුලින්ම එක දෙයක් කියන්න කැමතියි. ඔබට දැන් හිතෙන්න පුළුවන් මාව කවුරුත් තේරුම් ගන්නේ නැහැ. මට කවුරුත්ම නැහැ. මගේ ජීවිතේට වටිනාකමක් නැහැ කියලා. ඔබ එහෙම දැනෙනවා නම් කරුණාකරලා මේ වීඩියෝ අවසානය දක්වාම බලන්න. මොකද අද මම ඔබට කියන්න යන්නේ ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් අදහස් කීපයක්. මුලින්ම අපි එක දෙයක් තේරුම් ගමු. තනි වෙන බව කියන්නේ හැඟීමක්. ඒක සදාකාලික සත්‍යයක් නෙමෙයි. සමහර වෙලාවට අපි මිනිස්සු අතර ඉඳගෙනත් තනිකමක් අපට දැනෙනවා. තවත් වෙලාවට සම්පූර්ණයෙන්ම තනිව ඉඳගෙනත් හිත සංසුන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තනි බව තීරණය වෙන්නේ ඔබ වටේ ඉන්න මිනිස්සු ගණනෙන් නෙමෙයි. ඔබේ හිතේ තත්වයෙන්. ජීවිතයේ අසීරු කාලයන් හැමෝටම එනවා. සමහර අයට රැකියාව නැති වෙනවා. සමහර අය ආදරය කළ කෙනෙකු අහිමි කරනවා. තවත් සමහර අයට තමන්ට වටිනාකමක් නැහැ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඔබටත් එහෙම දැනෙනවා නම් ඔබ තනි කෙනෙක් නෙමෙයි. තනි වෙලා නෙමෙයි. ලෝකයේ මිලියන ගණනක් මිනිස්සු මේ වගේ හැඟීම් වලට මුහුණ දීලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒ කාලය පසු කරලා අද හොඳ ජීවිත ගත කරනවා. දැන් මම ඔබට උපදෙස් කීපයක් දෙන්නම්. පළවෙනි උපදෙස. ඔබේ හැඟීම් පිළිගන්න. මම ශක්තිමත්, මට අඬන්න බෑ කියලා ඔබේ හැඟීම් සංගවන්න එපා. දුක දැනෙනවා නම් මේක පිළිගන්න. අඬන්න ඕන නම් අඬන්න. හැඟීම් පිළිගන්න එක දුර්වලකමක් නම් නෙමෙයි. ඒක සුවවීමේ පළමු පියවර. ඉතින් දෙවෙනි උපදෙස. ඔබ ඔබටම කරුණාවෙන් කතා කරන්න. අපි බොහෝ වෙලාවට අපිටම දරුණු විවේචකයෝ වෙනවා. මම අසාර්ථකයි, මට බෑ, මම වටින්නේ නැහැ. මේ වචන වෙනුවට ඔයා මෙහෙම කියන්නකෝ. මම දැන් අමාරු කාලයක් පසු කරනවා. මම තවමත් ඉගෙන ගන්නවා. මම මිනිස්සෙක්. මගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන්. මම වැරදි කරන්න පුළුවන්. ඔබ ඔබටම කියන වචන ඔබේ ජීවිතයට බලපානවා. තුන්වන උපදේශය. ඔයා කුඩා ඉලක්ක තබා ගන්න ඕනේ. අද මුළු ජීවිතේම වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. අද උදේ ඔයා ඇඳෙන් නැගිටින්න, නාන්න, කාමරේ අස් කරගන්න, මිනිත්තු 10ක් ඇවිදින්න, හොඳ පොතක පිටු දෙක තුනක් කියවන්න. මේ වගේ කුඩා ජයග්‍රහණ එකතු වෙලා ලොකු වෙනසක් ඔබට ඇති කරනවා. හතරවෙනි උපදේශය. ඔබේ ශරීරය ගැනත් ඔබ සැලකිලිමත් වෙන්නම ඕනේ. ප්‍රමාණවත් නිින්දක් ගන්න, වතුර බොන්න, සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න, ටිකක් ව්‍යායාම කරන්න. අපේ ශරීරය සහ හිත කියන දේවල් එකිනෙකට සම්බන්ධයි කියලා ඔයාලා දන්නවද? ශරීරය හොඳින් බලාගත්තොත් හිතටත් එයින් උදව් ලැබෙනවා. පස්වන උපදේශය. කෙනෙකු සමග කතා කරන්න. විශ්වාස කරන යාළුවෙක්, පවුලේ සමාජිකයෙක්, ගුරුවරයෙක්, ආගමික නායකයෙක් හරි උපදේශකයෙක් සමග ඔබේ හැඟීම් බෙදා ගන්න. සමහර වෙලාවට අපේ බර අඩු වෙන්නේ කෙනෙකු අපිට සවන් දෙන නිසාමයි. 6 වෙනි උපදේශය. ඔබ අන් අය සමග සැසඳීම වහාම නවත්තන්න ඕනේ. සමාජ මාධ්‍යවල ඔබ දකින්නේ මිනිස්සුන්ගේ ජීවිතේ හොඳම මොහොතවල්. ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතේ නෙමෙයි නේද? ඔබේ ගමන ඔබේම ගමනක්. ඒක වෙන කාගේවත් ගමනක් එක්ක ඔබ මැනිය යුතු නැහැ. 7 වෙනි උපදේශය. ඔබ අර්ථවත් දෙයක් කරන්න ඕනේ. කෙනෙකුට උදව් කරන්න, ගසක් හිටවන්න, පොතක් කියවන්න, අලුත් කුසලතාවක් ඉගෙන ගන්න. අපි අන් අයට යහපතක් කරන විට අපේ හිතත් සුව වෙනවා. අවසානයේ මම ඔබට කියන්න කැමති වැදගත්ම දේ මේක. ඔබේ වටිනාකම තීරණය වෙන්නේ ඔබ සතුව තියෙන මුදලින් නම් නෙමෙයි. ඔබේ රැකියාවෙනුත් නෙමෙයි. අනිත් අය ඔබ ගැන කියන දේවලිනුත් නෙමෙයි. ඔබ මිනිසෙක් නිසාම ඔබ වටින කෙනෙක්. ඔබ මිනිසෙක් නිසාම ඔබ වටින කෙනෙක්. අද ඔබ අඳුරු කාලයක ඉන්නා වෙන්න පුළුවන්. ඒත් අඳුරම රාත්‍රියටත් පසුව ඔබ දන්නා නේද හිරු උදා වෙනවා. ජීවිතයත් එහෙමයි. අද ඔබට බලාපොරොත්තුවක් නොපෙනුනත් හෙට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකර අත්හරින්න නම් එපා. තව එක දවසක් ජීවත් වෙන්න. තව එක උත්සාහයක් කරන්න. තව එක පියවරක් ඉදිරියට තියන්න. ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත්. ඔබ සිතනවට වඩා මිනිස්සු ඔබ ගැන සැලකිලිමත් වෙනවා. ඔබේ ජීවිතයට අරමුණක් තියෙනවා. අද ඔබ මේ පණිවිඩය අහන්නේ හේතුවක් ඇතිව නේද? ඔබේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදය තවමත් ඉදිරියේ තියෙනවා.
ඔබේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදයේ ලස්සනම දවසක් ඔයාගේ ජීවිතයේ ඉදිරියේ තිබෙන්න පුළුවන්. ඔබ ගැන විශ්වාසය තබා ගන්න. ඔබ ඔබට ආදරය කරන්න. බලාපොරොත්තු අත්හරින්න එපා. ඔබ තනි වෙලා නැහැ.